ආයිබෝන් ඔන්න ඉතින් අද දවසම අපි නෙදර්ලන්ඩ් වල ඇම්ස්ටර්ඩම් නගරේ තමයි ගත කරන්නේ. උදේ ඉඳලා අපි වීඩියෝ කීපයක් ඔයාලට දවසින් දවස ගෙනාවා. ඉතින් අද හවස් වරුවේ අපි ආවා ලෝකේ තියෙන අපූර්වම තැනකට. මේක one and only ඇම්ස්ටර්ඩම් වල විතරයි තියෙන්නේ. මේක මොකද්ද නම? Red Light District. Red Light District. රෙඩ් කියද්දිම අපිට තේරෙනවා මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා කියලා. ඉතින් මේක තමයි ලෝකේ තියෙන එකම සෙක්ස් වෙනුවෙන් වෙන් වෙච්ච වීදිය. එහෙමත් නැත්නම් මේකේ පුරාම දෙපැත්තෙම තියෙන්නේ ගණිකාව ඉන්න සහ සෙක්ස් මියුසියම් තියෙන, ඒ වගේම රෙස්ටොරන්ට්, හැමදේම සෙක්ස් සම්බන්ධවයි. ලිංගිකත්වය සම්බන්ධ ෂෝස් තියෙනවා, ලයිව් ඔක්කොම තියෙන්නේ. ඉතින් පුදුම සෙනගක් ඉන්නේ ඇවිල්ලා මම ඔයාලට පෙන්නන්නම් වීදියේ දිගේ දෙපැත්තට ගිහිල්ලා. ඉතින් ලෝකේ තියෙන one and only එකම ප්ලේස් එක මේක තමයි සෙක්ස් සම්බන්ධව වෙන් වෙච්ච වීදිය. ඉතින් ඇම්ස්ටර්ඩම් නගරේ තියෙන මේක මේ ඇල මාර්ගයක් දෙපැත්තේ තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. රතු පාටින් ලයිට් දාලා ලස්සන කාන්තාවෝ ඉන්නවා හැම එකේම. ඉතින් මෙයාලාගේ වෘත්තිය මේක ඇතුළෙම සිද්ධ වෙනවා. ගොඩක් අය යනවා. ඉතින් එකම අවුල මේකේ අපිට මේ සෙක්ස් වර්කර්ස් ලගේ ෆොටෝස් ගන්න බෑ. මෙතන තියෙන ලයිව් ෂෝ එකක්. මෙතන ලයිව් ෂෝ එකක් තියෙනවා. මෙතන විශේෂත්වය කියන්න ඕනේ පොඩි ළමයි පොඩි දරුවෝ පවා අරගෙන මේව ඇතුළට යනවා කට්ටිය පවුල් පිටින්. එහෙනම් මේකට විශේෂත්වයක් නැහැ. කියන්නේ මේ ස්ට්‍රෝලර් තල්ලු කරගෙන යනවා මේ ඒ කියන්නේ මේක මේ අර නිකන් කල්චර් එකක් වගේ හැමෝම බලන්න එනවා. ගොඩාක් අය මේක බලන්න එනවා. මේ නිකන් අරුම ඇත්තට අමුතු දෙයක්. ඒ කියන්නේ ලෝකෙ කොහෙවත් නැහැ මේ වගේ තරම්. ඒෂියන් අයට ගොඩක් කල්චර් එකක් මේ හින්දා ගොඩක්ම කියන්නේ ලෝකෙන් මේ අපි දැන් ඉන්නේ අප්‍රේල් මාසේ. අප්‍රේල් මැයි ජූලි වගේ කාලවල ඇම්ස්ටර්ඩම් වල සමයකදී මේ හැපනින් එක සිද්ධ වෙනවා. ඉතින් අපිටත් හිතුණා ඇම්ස්ටර්ඩම් ආපු වෙලේ ඔයාලට මේ අත්දැකීම පෙන්නන්න. ඉතින් මේ අපිට පිටිපස්සෙන් තියෙන ලයිව් ෂෝ තියෙන තැන. ඉතින් ඒ වගේම මේ පැත්තට බැලුවොත් වීදිය දෙපැත්තෙම තනිකරම තියෙන්නේ මේ සම්බන්ධම දේවල්. එහෙම කරකිලා මේ පැත්ත බැලුවත් මේ පැත්තේ තියෙන්නේ ඒවම තමයි. ඉතින් අපිට ඇතුළට යන්න නැහැ. අපි නම් ගොඩක් අය යනවා. ඉතින් තනියම ආපු තරුණ කපල්ස් එහෙම දැන් අපි දැක්කා. මම හිතන්නේ මේ එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ හරිය මගේ ඇඟිල්ල තියෙන හරිය තියෙනවා රෙස්ටොරන්ට් එකක්. එතන බාර් එකක් සහ ලයිව් ෂෝස් තියෙනවා. සෙක්ස් ලයිව් ෂෝස් තියෙනවා කියලා. එතෙන් අපි දැක්කා ගොඩක් කපල්ස් එනවා. ඉතින් මේක අමුතුම දෙයක්. ඒ වගේම කියන්න ඕනේ ඇම්ස්ටර්ඩම් මම හැම වෙලෙම කියනවා වගේ මර්ජුවානා ලීගලයිස් රටක් නෙදර්ලන්ඩ්. ඒ වගේම ඇම්ස්ටර්ඩම් නගරේ හැම තැනම වගේ මර්ජුවානා අවේලබල්. ඉතින් මෙයාලා හැම වෙලෙම සිගරට් බොනවා වගේ තමයි මර්ජුවානා කරන්නේ. ඉතින් හැම වෙලෙම හැම තැනම සුවඳ හමනවා. ඉතින් ඕක තමයි අත්දැකීම. මම ඔයාලට ඉතින් මේක ෂෝට් වීඩියෝ එකක් වෙයි. හැබැයි ඉතින් මේක අපූර්ව අත්දැකීම. වීදිය පුරා ඔයාලා වෙක් කරන් ගිහිල්ලා පෙන්නන්න. හරි එහෙනම් යන් අපිත් එක්ක. මේ තියෙන්නේ ස්ට්‍රීට් එක. මේ දෙපැත්තෙම තියෙනවා මේ බ්‍රිජ් එකේ ඉඳලා මේ පාලම බ්‍රිජ් එකේ ඉඳලා දිගටම එහා පැත්තේ සාමාන්‍යයෙන් අර බ්‍රිජ් එකට කිලෝමීටර් එකමාරක් විතර දිගට තනිකරම තියෙන මේක. මොකද නම? Red Light District. ඉතින් ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. රතු පාටින් තමයි හැම එකක්ම තියෙන්නේ. මෙතන පේන්නේ නැතුව ඇති මේ තියෙන්නේ ඇත්තටම පබ්ලික් ටොයිලට් එකක්. මේ තියෙන්නේ ඒ කියන්නේ මෙතන පබ්ලික් ටොයිලට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ චූ කරන තැනක්.
ලැබෝරටරි එක. ඒක ඒ වගේ දේවල් කවදාවත් දැකලා ඒ කියන්නේ වැවට තමයි මේ තියෙන ඇල මාර්ගයට තමයි චූ කරන ඔක්කොම යන්නේ. ඉතින් මේ ඒකත් අමුතු අත්දැකීමක් මෙතන Tak samo słabość jak no nicht. Game over. හා අර බීච් එකකට එහා තමයි යනවා. ¿Qué es esto? Kaya. Viera. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේ වීදිය යන්නේ පොඩි ඇලපාරක් දෙපැත්තේ තියෙන්නේ. මේ අපි දැන් ඉන්නේ ඇලට උඩින් බ්‍රිජ් එක. ඉතින් ඒකේ දෙපැත්තෙම තියෙන්නේ තනිකර ගණිකාව ඉන්න shops. ඉතින් ඒකේ ඩිස්ප්ලේ එකට දාලා ඉන්නේ ඇත්තම ගණිකාව. ඉතින් එයාලා බාබි ඩෝල්ස්ලා ඉන්නේ ෂොප් වල මේ අර බොක්සස් වල දාලා අන්නේ විදිහට ඒ කියන්නේ ලස්සන නංගිලා අක්කලා ඉන්නවා. ඇඳුම් ගොඩක් නැතුව තමයි ඉන්නේ. ඉතින් රතු පාට වින්ඩෝස් තියෙන්නේ. ඒක තමයි රෙඩ් ලයිට් ස්ට්‍රීට් කියලා කියන්නේ මේකට. ඉතින් ඒ රතු පාට ලයිට් දාපු වීදුරු කාමර ඇතුලේ ඉඳලා යාලා පාරේ යන කස්ටමර්ස්ලාට එන්න කියනවා. ඉතින් ගොඩක් අය යනවා. මේක පුදුම සෙනගක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති ස්ට්‍රීට් එකේ. මේ රෑ 12ට කිට්ටුයි. ඒ උනාට මේ තාමත් මාර සෙනගක් ඉන්නේ. මේ හිතා ගන්න බෑ මේ වෙලාවට මෙච්චර සෙනගක් ඉන්නවා කියලා. මේක ඒ වගේ ෂොප්ස් වලට අමතරව මියුසියම් තියෙනවා. කියන්නේ සෙක්ස් සම්බන්ධ මියුසියම්ස් තියෙනවා. ඊට පස්සේ ෂොප්ස් තියෙනවා. තව ලයිව් ෂෝස් තියෙනවා. රෙස්ටොරන්ට් තියෙනවා. බාර් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් ඉවෙන්ට් තියෙනවා. ඉතින් මේක හැපනින් තැනක්. ඉතින් ගොඩක් හැමෝම එන්නේ මෙතෙන්ට මේ ගොඩක් එන්නේ සංචාරක ආකර්ෂණයේ තියෙන එක දෙයක් නේ ලෝකේ තියෙන. ඒ හින්දා ගොඩක් අය මෙතෙන්ට එනවා. ඉතින් මේක 아무තු තැනක් අපිත් කලින් අහලා තිබ්බේ නෑ මෙහෙට එනකල්. ඉතින් ඒ අත්දැකීම විඳින්න තමයි මිනිස්සු ගොඩක් මෙතෙන් එනවා ඇත්තේ. ඉතින් අපි දැක්ක ඒ ෂොප්ස් වලට ගොඩක් අය යනවා. ඉතින් පිරිමි
කස්ටමර්ස්ලා යනවත් දැක්කා. ඉතින් ඒ වගේ මෙතන ඒ වගේ දේවලුත් ඇත්තටම තියෙනවා. මුලින් අපි හිතුවේ මේක නිකන් ඩිස්ප්ලේ එකට විතරක් කරන දෙයක් කියලා. පල්ච් එක කියලා. නමුත් ඉතින් මේක ඇත්තටම වැඩේ වෙනවා මෙතන. ඉතින් මේක අමුතු දෙයක් නෙවෙයි ලෝකේ. මේ රටේ සහ මෙතෙන්ට එන අයට මේක අමුතු දෙයක් නෙවෙයි. ලංකාවේ අයට මේ වගේ දෙයක් තිබ්බොත් එහෙම ඊටාම අමුතුම අත්දැකීමක් වෙයි. ඉතින් මේක අතිශය සාමාන්‍යයි. අපි දැක්ක පවුල් පිටින් මේක මේ බලන්න එනවා පොඩි ළමයි ස්ට්‍රෝල් වල අරගෙන තල්ලු කරගෙන යනවා. ඉතින් ඒ වගේ අමුතු දෙයක් නෙවෙයි මේක. ඉතින් මේක 아무තු ලස්සන අත්දැකීමක්. ඉතින් ඔයාලටත් ගේන්න හිතුණා. අපිට පොඩි බාධකයක් තියෙනවා. අපිට මේ shops වල ඇතුළ පෙන්වන්න බෑ. ඇතුළ කියන්නේ එතන ඉන්න ස්ට්‍රීපර්ස්ලාව පෙන්වන්න බෑ. මොන පෙන්වන්න බෑ. මේ මෙතන මොකද මේ එහෙම අපි යාළුවගේ ෆොටෝස් ගත්තොත් එහෙම කැමරා කුඩු කරනවා කියලා තමයි අපි මෙතන වටේට ඉන්න ඔෆිසර්ස්ලා දාලා ඉන්නවා, සිකියුරිටිලා දාලා ඉන්නවා. ප්‍රශ්න නැයිද මොනවා මේ ලීගලි හැන්ඩල් වෙන්නේ. එතකොට එයාලා බලාගෙන ඉන්නවා මේ වෙන දේවල්. ඒ නිසා මේ අපිට මේ විදිහට ෆොටෝස් කරන්න බෑ. දැනුත් අපි මොකසරේ අරන් තමයි මේ වීඩියෝ එක අපි සිකියුරිටි කෙනෙක්ගෙන් කොහොමදත් ඇහුවා. ඉතින් අපි කියන්න බෑනේ කියලා. එයා කිව්වේ මෙතන ෆිල්ම් කරන්න අවසර තියෙන ඕන විදිහකට. නමුත් මේ shops ඇතුලේ වීඩියෝ කරන්න, ඒ කියන්නේ shop වල ඉන්න කාන්තාවන්ව රූගත නොකර ඕන දෙයක් කරන්න කිව්වා. අපූර්ව අත්දැකීමක් මේක. ගොඩක් අය මතින් මත් වෙලා තමයි ඉන්නේ. ඒ වගේ මම අර කලින් කිව්වා වගේ මෙහි කැනබිස් ලීගලයිස්. ඉතින් හැම තැනම මෙයාලා කැනබිස් යූස් කරනවා. වයස අවුරුදු 18ට අත්වල ඒවා තියෙනවා. 18ට වැඩි ඕන කෙනෙකුට මෙහි සිගරට් එකක් ගන්නවා වගේ කැනබිස් ගන්න පුළුවන්. බාර් තියෙනවා, කැෆේස් තියෙනවා. කැෆේස් වල නිතර කොපි ට්‍රාන්ස්පෝර්ට් වල බෑ නේද? ඕන තැනක පුළුවන්. ඉතින් අපිට සුවඳ හැමෙනවා හැමතැනම. කොහෙ ගියත් අපිට කැනබිස් සුවඳම තමයි දැනෙන්නේ. ඉතින් මේක මාරම අත්දැකීමක් ජීවිතේ ලබාගත්ත. මේ වගේ තැනකට ඉතින් එන්න ජීවිතේ එකපාරක් හරි එන්න ඕනේ. එනවනම් ඉතින් ඇම්ස්ටර්ඩෑම්ම තමයි.